භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේදී මහා වන කූටාගාර ශාලාවට වැඩම කරවලා මහා සංඝ රත්නයේ විසිතුරු ධර්ම දේශනාවක් වදාළා. මේ විසිතුරු ධර්ම දේශනාවේ අගටත් උන්වහන්සේ අනුශාසනාවක් කළා. හරිපක්ඛෝ වයෝමයං පරිත්තම්මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තුනෝ. මගේ ආයුෂ දැන් මුහු පුරවා ගින් කියනවා. මට දැන් පිරිනිවන් පෑමට කාලයේ සමීප වේ තේනවා. මගේ පිහිටම හදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත. මන් අප්‍රමාද වේව්. සීල සම්පන්න වේව්. සමාධි භාවනා වඩව. ප්‍රඥා වඩව. තමන්ගේ සිත ආරක්ෂා කරගනිව්. යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසතේ පහාජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යම් කෙනෙක් මේ බුදු සසුනේ මනස සිහිනුවණින් වීරිය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මේ මුන්වහන්සේ අනුශාසනා කරලා එදත් පාදා වදාලා ඛණ්ඩ දාන වික්කවේ ආමන්ත්‍රයාමි වූ වයධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත මානින්දන් අන්තිම වරක් අපි අමතනි සංස්කාර නැසෙන වෙනසන සුළුයි. එනිසා අප්‍රමාදව ප්‍රතිපatti සම්පාදනය කරත්වා මානි මාස 3ක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහා වන කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා පාවානුවර බලා පිටත් වෙන්න සූදානම් වුණා. මේ යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට ඒ තන සීල සමාධි ප්‍රඥා ගැනම විසිතුරු ධර්ම දේශනා පැවැත්වුවා. ඒ වගේම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්වුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්වුවා. ඒ වගේම බුදු සසුනේ චිරස්ථිතයට පැමිණීම සඳහාම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුය කියා විශේෂ දේශනා පැවැත්වුවා.